ඔයාලා දැක්කා පහුගිය සතියේ ඉන්දියාවට මෙසි ආවා. ඒ මෙසි ආපු වෙලාවේ ලොකු කලබගෑනියක් ඇති වුණා. ඒ කලබගෑනිය ඇති වෙන්න හේතුව තමයි ටිකට් එකක් අරගෙන ග්‍රවුන්ඩ් එකට ආපු ප්‍රේක්ෂකයන්ට මෙසිව දැක බලා ගන්න අවස්ථාවක් හම්බ වෙච්ච නැති එක. මොකද ඒ ටිකට් එක විකුණපු සංවිධායකයන් පවසලා තියෙනවා මෙසි ග්‍රවුන්ඩ් එක වටේ වටයක් යනවා කියලා. නමුත් විනාඩි 10ක් විතර ග්‍රවුන්ඩ් එක වටේ ගියපු මෙසි ග්‍රවුන්ඩ් එකෙන් හදිස්සියෙම ඉවත් වෙලා ගියපු නිසා තමයි ප්‍රේක්ෂකයෝ ඒ විදියට කලහකාරී විදියට හැසිරුණු. අපි දන්නෝ ගිණුම්කරණයේදී අයභාරය හඳුනාගන්නේ කොහොමද කියලා. ඒතර අයභාරය සංකල්පයෙන් කියනවා කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වූ පසු තමයි අපි අයභාරය හඳුනා ගන්න ඕන කියලා. අර ටිකට් එක විකුණපු සංවිධායකයෝ කියලා තියෙනවා ටිකට් එක ගන්න මිනිස්සුන්ට ඔයාලට මේ ටිකට් එක මිල ගෙවන්නේ මෙසි බලන්න දෙන නිසා කියලා. එයාලගේ කාර්ය සාධන බැඳීම ඉටුනේ නැති නිසා තමයි ඒගොල්ලෝ ඒ විදියට කලහකාරී විදියට හැසිරුනේ. අපි දන්නවා ව්‍යාපාර ලෝකයේ ඇතුලේ මේ වගේ නොයෙකුත් අවස්ථා අපිට දකින්න පුළුවන්. ඒකට ප්‍රධානම හේතුවක් වෙන්නේ ව්‍යාපාරිකයන් විසින් කාර්ය සාධන බැඳීම් ඉටු නොකිරීම. ඇත්තටම කාර්ය සාධන බැඳීම් ඉටු කරනවා නම් තෘප්තිමත් ගනුදෙනුකරුවෝ තෘප්තිමත් ප්‍රේක්ෂකයෝ පිරිසක් බිහි වෙනවා.